එතකොට දැන් අපි රුමින්ස් ගැන කතා කරන්නේ. එතකොට අපිට ආයෙ කියුන්නේ මේ රුමින්ස් එකත් එක්ක තියෙන මොකද්ද මතකේ මේක රුමින්ස් එක්ක තියෙන මතකය කිව්වහම මේ හැමදාම වගේ හම්බෙන මිනිස්සෙක් නිසා ඉතින් මේක මතකයක් තමයි. මම මේ කල්පනා කරන්නේ මොකද්ද කියන්න පුළුවන් මතකය. කියන්න පුළුවන් මතකය. මට මතකයි රුමින්දගේ අලුත් ගෙදර හදලා අලුත් ගෙදරට ගියා. අලුත් ගෙදරට ගියාට පස්සේ ගෙට ගෙවෙදීම ගැන මට පුළුවන් විදිහට පොඩි ලස්සන වීඩියෝ එකක් හදලා දුන්නා. ඒ දවසේ මම දැක්ක රුමින්ද අයියාගේ ඇස් දෙක සතුටින් දිලිසෙනවා. මේ එයාට මං කියලත් නෑ ඒක. එයත් ඒක හරි සතුටින් දැක්කා. ඉතින් මට මේ වෙලාවේ ඒක මතකයි. ඊට පස්සේ ගොඩක් තියෙනවා මේ මොකක්ද කියන්නේ කියලා කල්පනා කරන්නේ. රුමින්දයිගේ තාත්තා නැති වෙච්ච වෙලාවේ එයාගේ හැම සිටුේෂන් එකකදී වගේ මම පුළුවන් විදිහට හිටියා ළඟ. ඒවා තමයි ඉතින් ඒ වගේ හැමදේම මතක තමයි. මතක ගොඩක් තියෙනවා කියන්න බෑ මෙතන ඒකයි. නැත්තම් මේවා කපලා දාන්න පුළුවන් නේ හැමදාම.